හලෝ ගයිස්. ඔයාලට ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් ෆුල් ටයිම් හරි පාර්ට් ටයිම් හරි ජොබ් එකක් හොයනවද? එහෙම නැත්නම් නිවසින් බැහැරව වැඩ කරන්න පුළුවන් ජොබ් එකක් හොයන කෙනෙක්ද? අද මම ඔයාලට කියන්නේ ජොබ් එකක් ගැන නෙමෙයි. ඔයාලට රැකියාව දෙන මුවාවෙන් ඔයාලව රවට්ටලා ඔයාලා අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික උරගෙන කන්න හදන ස්කෑම් එකක් ගැන. මමත් මේ පහුගිය ටිකේ ජොබ් එකක් හොයද්දී මට මුහුණ දෙන්න වෙච්ච ඇත්තම අත්දැකීම් එක තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේකේ අවසාන හරිය ගොඩක් වැදගත්. ඒක නිසා වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. පළවෙනි උගල online typing and data entry scams. මම මුලින්ම ලංකාවේ ජොබ් කියන Facebook group වගේකට join වුණා. මට හම්බුණා එතකොට post වගේක් latest type කරන්න කට්ටිය ඕනේ. සතියකට 12000ක් වගේ ගන්න පුළුවන් කියලා post එකක්. ඒ වගේම පැය දෙකක් වැඩ කරලා දවසට මෙච්චරක් හම්බ කරවන්න පුළුවන් කියලා ගාණක් දාලා post එකක් දාලා තිබ්බා. ඔය වගේ තව post දෙක තුනක් තිබ්බා. මම මේ හැම එකටම message කරලා බැලුවා. මුන් කියන්නේ මුන් ගාව තියෙනවලු PDF book එකක්. ඒක අරගෙන ඉගෙන ගත්තොත් තමයි ජොබ් එක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ PDF එක දාලා payment proof කියලා කට්ටිය payment කරපුවා screenshot වගේක් දානවා. මතක තියාගන්න වැඩක් දෙන්න කලින් සල්ලි ඉල්ලනවා නම් මේක තනිකර 100% scam එකක්. අනික ඔයාලා ගියේ PDF එකක් buy කරන්න නෙමෙයි job opportunity එකකටනේ. ඒක නිසා මේක තනිකර 100% scam එකක්. දෙවෙනි උගල Wix and WhatsApp channel scam. ඊළඟට මම බැලුවා ikman.lk එකේ තියෙන job post. ඒකේ තියෙන එකම සිතේම තමයි WhatsApp channel වල link එවනවා, website වලට යවනවා. මේ website වලට යටට ගියාම රුපියල් 650ක් හෝ සමහර ඒ වගේ 1900ක් වගේ සර්විස් charge එකක් ගෙවන්න ඕනේ කියලා. අවුරුදු ගාණක් පරණ කම්පැනි කියලා කිව්වට මුන් පාවිච්චි කරන්නේ ඩොමේන් එකකට හදපු Wix site තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේවට තහු වෙන්න එපා. මම කලින් කිව්වා වගේ ජොබ් එකක් දෙන්න කලින් අල්ලි ගන්නව නම් ඒක තනිකර ස්කෑම් එකක් තමයි. තුන්වෙනි උගල පැකින් ජොබ් සහ ජොබ් ඒජන්සි. දැන් මම කියන්නේ මේකත් මේ ඉක්මන් එකේ තිබ්බ ජොබ් පෝස්ට් ඇඩ් වගේක් ගැන තමයි මම කියන්නේ. ඔයාලා දැකලා ඇති බිස්කට්, ටොෆි, චොක්ලට් පැකින් ජොබ්ස් තියෙනවා කියලා ජොබ් පෝස්ට් දාලා තියෙනවා. ගොඩක් වෙලාවට කුරුණෑගල වරකප්පල අලව්ව පොල්ගහවෙල ඒ වගේ ප්‍රදේශවල කුරුණෑගල ආවට තමයි මේ කම්පැනි තියෙනවා කියලා කියන්නේ. මම මේ වගේ එක පෝස්ට් එක තිබුණ කම්පැනි නේම් එකක් අරන් Google search කරලා බැලුවා. එතකොට මට Facebook group එක පෝස්ට් එකක් හම්බුණා. එක්කෙනෙක් ඒ කම්පැනි එකේ නම දාලා අහලා තිබුණා මේ වගේ කම්පැනි එකක් කුරුණෑගල තියෙනවාද කියලා. ඒකට කට්ටිය දාලා තිබුණ කමෙන්ට් දැක්කම තමයි ඇත්ත තත්ත්වය තේරුනේ. මේවා තනිකරම ජොබ් ඒජන්සි. මුන් කරන්නේ ඔයාලගෙන් රුපියල් 4000ක 5000ක වගේ ලියාපදිංචි ගාස්තුවක් අරගන්නවා. ඊට පස්සේ දෙතුන් පාරක් කෝල් කරලා මග අරිනවා. දැන් ඔයා යන්නේ පෝස්ට් එක දැකලා පැකින් ජොබ් එකකටනේ. ඔයානකොට ඒ ජොබ් එක නෑ. ඊට පස්සේ වෙන ජොබ් එකක් දෙන්නම් කියලා ඔයාලගෙන් සල්ලි ගන්නවා. ඒ වුණාට ජොබ් එක හම්බෙන්නෙත් නැහැ. අන්තිමට සල්ලිත් නැහැ. මම කියන්නේ හැම ජොබ් ඒජන්සි එකකම හොරු ඉන්නවා කියලා. මම දන්නේ නැත්ත ඒජන්සි තියෙනවා. ඒ අය සල්ලි ගන්න ජොබ් එකකට දැම්මට පස්සේ නැත්තම් පළවෙනි සැලරි එකෙන්. හැබැයි මේ ඉන්ටර්නෙට් එකේ ජොබ් එක දෙන්න කලින් සල්ලි ඉල්ලන 199%ක්ම හොරු. ඔයාලා අහුවෙන්න එපා. රුපියල් 650ක් වුණත් 5000ක් වුණත් ඒක ඔයාලට මාසෙකට ඩේටා පැකේජ් එකක් දාගන්න හෝ කෑම වේලක් ගන්න පුළුවන් සල්ලි. ඒක මේ වගේ හොරුන්ට පූජා කරන්න එපා. මම මේ වීඩියෝ එක ගෙනාවේ මටත් එපා වෙලා කවුරු හරි මේක බලලා ඒවට අහු වෙන එකෙන් බේරෙන්නේ කියලා. ඔයාලත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එතකොට තව කෙනෙක් ඒක දැකලා හරි බේරෙයි. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හරිසම ඉන්න. ජය වේවා.